ඔයා මෙට්ට සයිසස් කියන ඉදි වැරදිී කියලා දන්නවාද. බහුතරයක් දෙෙන මෙට්ට සයිස්සක් කියනකොට සිංගල් සයිස් කයින් සයිස් කින් සයිස් කියල තමයි කියන්නේ. සයිසෙක් ගැන එහෙම කිව්වම අපිට මහන්න ඕන බෙඩ්ෂීටක් ගැන දලාදසක් ගන්න පුළුවන් තමයි. ඒත් අප බෙඩ්ෂීට් කස්ටම් සයිසස් වලටන මහන්නේ හරියට ඔයාගේ ගමේ තියෙන ටේල ශොප් එකට ගිහිල්ලා මින්ම දීල මහගන්න විදිහට තින් එහෙම මහන එකෙයි සයිසස් කියන එක වැරදිී කියන එක අතර තියෙන සම්බන්ධමකක්ද කියලා හිතුනා නේද මේකයි වා ශොප් එකට ගිහින් පිටත් බෙඩ්ෂීට්ටක් අරගෙන ගිහිල්ලා වාගේ ඇඳර දැම්ම කියන්නකො එතකොට එකේ දිගහරි පල්ල හරි සුළු වශයෙන් අඩු වැඩිවීමක් වෙන්න පුළුවන් ඒ වගේම මෙට්ට වගේ තියෙන මෙට්ටේ උසට වඩා ගොඩක් පිටත් බෙඩ්ෂීට් එකේ උස වැඩිවෙන්න පුළුවන් එහෙමුණාම ඉලස්ටික්ෙක් ගොඩක් ඇතුළට යනවා එතකොට මෙට්ටේ වටේට රැලි හිටින්න පටන් ගන්න මෙහෙම වෙන්ඩ හේතුව මොකද දන්නවාද ඔයාට තියෙන කින් සයිස් මෙට්ටයක් කියලා හිතන්නකෝ එතකොට පල්ල අඩි 6ක් හෝ ඊට චුට්ටක් වැඩි දිග අඩි 6යි කාල 6 හමාර හෝ 7 වගේ වෙනකන් තියෙනවා වගේම මෙට්ට උස එහෙම නැත්තම් මෙට්ට තියෙන ඝනකම අඟල් 4 ඉඳන් අඟල් 20 වගේ වෙනකන් ලොකු පරාසයක මෙට්ට තියෙනවා කින් සයිස් මෙට්‍රස් කිව්වම සමහර වෙලාවට ඔයාට කඩේට ගිහිල්ලා ඔයාගේ මෙට්ටට හරියටම ගැලපෙන බෙඩ්ෂීට් එක හොයාගන්න තියෙන්න පුළුවන් හැබැයි ඒකට ඔයා චුට්ටක් මහන්සි වෙන්න වෙනවා ඔයාට ඒක වෙනුවෙන් වෙනම කාලයක් වැය කරන්න සිද්ධ වෙනවා ඉතින් ඔයාට එහෙම වෙන් කරන්න තරම් කාලයක් නැති කෙනෙක් නම් කාලය අඩු කෙනෙක් නම් ඔයාට වෙන්න තව ඊට වඩා වැදගත් දේවල් රාජකාරී තියෙන කෙනෙක් නම් ඔයාට තියෙන වඩාත් ලේසිම සහ පහසුම විසඳුම තමයි ටේල කෙනෙක් ගාවට ගිහිල්ලා හරි එහෙම නැත්නම් ඔන්ලයින් ෂොප් එකක් ඔන්ලයින් තියෙන කාගරි එහෙම මහාන කෙනෙක්ගෙන් හරි ඔයාට හරියටම ගැලපෙන බෙඩ්ෂීට් එක මස්සව ගන්න එක. ඉතින් අන්න එහෙම මහගන්නකොට ඔයාගේ මෙට්ටේ දිග මෙට්ටේ පළල වගේ මෙට්ට ඝනකම හරියටම තියෙන ප්‍රමාණයකින් කියන්න ඕන. සමහරක් වෙලාවට මේ මෙට්ටේ දිග පළල සහ උස කියන මෙට්ටේ පැත්තක සයිස් ටැග් එකකින් සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්තම් ඔයා එක මනින්න ඕන. මං හරියට මෙට්ටයක් මනින්න විදිය ගැන වීඩියෝ එකක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් මං ආයෙත් කියනවා ඔයා කස්ටම් කරලා ෆිටඩ් බෙඩ්ෂීට් එකක් මහගන්න ඕන නම් ටේලර් කෙනෙක්ට දීලා හෝ ඔන්ලයින් ෂොප් එකක් මාර්ගයෙන් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ මෙට්ටේ දිග පළල වගේම මෙට්ටේ ඝනකම හරියටම කියන්න ඕන. එතකොට තමයි ඔයාගේ මෙට්ටේට හරියටම ගැලපෙන්න හරියටම ෆිට වෙන්න ලස්සනට ෆිටඩ් බෙඩ්ෂීට් එකක් මහන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා මේක කලින් දැනගෙන හිටියනම් yes කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා කලින් දැනගෙන හිටියේ නැත්නම් අනිවාර්යයෙන්ම මේක තවත් නොදන්න කෙනෙක්ට බලන්න ෂෙයා කරන ගමන් අපිව ෆලෝ කරන්න.